හායි යාළුවනේ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලට අද වෙනස්ම විදිහේ vlog එකක් ගේන්න කියලා හිතුවා. කවුරුත් කැමති ඇතිනේ අපේ විස්තර දැනගන්න. ඉතින් මම මුලින්ම කියන්නම් මගේ husband ගේ නම. මගේ husband ගේ නම පසිඳු මාධව. එයාගේ birthday එක 2001යි 8යි 7. එයාට මේ අගෝස්තු 7 වෙනිදාට තමයි අවුරුදු 25 සම්පූර්ණ වෙන්නේ. එතකොට මගේ නම අවිෂ්කා දිව්‍යාංජලි. මගේ බර්ත්ඩේ එක 2001යි 11යි 2. මට මේ නොවැම්බර් 2 වෙනිදාට තමයි අවුරුදු 25 සම්පූර්ණ වෙන්නේ. එතකොට අපේ සුද්දි ගැන මම කලින් vlog මේ මුලින්ම දාපු vlog එකේ කියලා තියෙනවා. කමන්නේ අදත් කියන්නම්. එයා 2023 4/11 එයාට ගිය මාසේ අවුරුදු 3 සම්පූර්ණ වුණා අප්‍රේල් 11 වෙනිදාට. ඉතින් අපේ සුද්දිගේ බර්ත් ස්ටෝරි එක ගැනත් ඔයාලට මම කියනවා කිව්වනේ. මම කැමතියි ඔයාලත් එක්ක සුද්දිගේ බර්ත් ස්ටෝරි එක බෙදා ගන්න. ඉතින් සුද්දි 2023 ජූනි මාසේ 6 වෙනිදා තමයි ඉපදෙන්න දින තිබ්බේ. නමුත් එයා ඉපදුනේ 2023 අප්‍රේල් 11. ඒ කියන්නේ සති 32කින්. සති 32කින් ඉපදුනේ. ඒ වුණාට එයාට එයාගේ උපත් පර තිබ්බ 2,410ක්. මං කැමති නෑ වීඩියෝ එක ගොඩක් දික් ගස්ස ගන්න. ඉතින් මං කෙටියෙන් කියන්නම් කොහොමද උනේ කියලා. සුද්දි කොහොම හරි අප්‍රේල් 11 ඉපදුනා. ඉපදිලා ඉවර වෙලා ඒ කියන්නේ අප්‍රේල් 11 ඉපදුනේ ගෙදරම වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා. මගේ වෝටර් බෑග් එක ගෙදරම ඩැමේජ් වුනේ. ගෙදරම ඩැමේජ් වෙලා අප්‍රේල් 10 හොස්පිටල් ඇඩ්මිට් වුනේ. අප්‍රේල් 11 උදේ 7:51ට එයා ඉපදුනා. ඉපදිලා ඉවර වෙලා දවස් 15ක් එයා PBU හිටියා. දවස් 15ක් ඉඳලා තමයි එයා වෝඩ් එකකට දුන්නේ. ඔහොම ඉඳලා වෝඩ් එකෙත් ඉඳලා වෝඩ් එකෙන් එළියට ගෙනාවේ මං එයාට NG එකක් දාලා. මොකද එයාගේ ස්වර තන්ත්‍ර වගේ ඩැමේජ් වෙලා තිබිලා. ඉතින් ඊට පස්සේ NG එකක් දාලා තමයි දුන්නේ. NG එක විතරක් නෙමෙයි. එයා ක්ලිනික් ගොඩකට එතකොට බෙහෙත් ගියා සතියෙන් සතිය NG එකත් එක්ක. ඇත්තටම අපිට මේ පෞද්ගලික වාහනයක් තිබෙන්නේ අපි බස් එකේ තමයි ගියේ. ඒ විදිහට එයා ක්ලිනික් 5කට ගියා. ENT ගියා, ROP ගියා, ස්පීච් තෙරපි ගියා, බේබි ක්ලිනික් එකට ගියා, එකෝ වලට ගියා. අපි සුද්දිට හයි ප්‍රෙෂර් හිටන් ඇවිල්ලා තිබ්බා. ඔක්සිජන් බඩ ගහලා හිටියේ PBU හිටි දවස් 15ම. ඉතින් ඔහොම ක්ලිනික් ගිහිල්ලා එකෝ ක්ලිනික් එක නැවැත්තුවේ අවුරුදු 2කින් විතර යාට. ඒකේ හાર્ට් එකේ චූටි සිදුරු 4ක් තිබ්බා. ඒ සිදුරු 4ම වැහුණා. ඒ අවුරුදු 2 ඇතුළත. ඒතර ROP ක්ලිනික් එක ඒ කියන්නේ එයාව ලේඩි රිච් එකට දැම්මා. එයාගේ ඇස්වල රුධිර නාලිකා වර්ධනය වෙලා නැහැ කියලා. මොකද එයාට කිරි ප්‍රමාණය එහෙමත් ගොඩක් මදි වුණා. කිරි NG එකකින් මිලි 45යි දෙන්න තියෙන්නේ. ඉතින් ඒ කිරි ප්‍රමාණෙත් මදි වුණා. ඒ හින්දා එයාව ලේඩි රිච් එකට දැම්මා. ලබන සතියේම යන්න කිව්වා. එතකොට බබාට මාසයක්වත් නැහැ. දවස් ගාණක්. ඉතින් අපි ලේඩි රිච් එකට අරන් ගියට පස්සේ තව සති දෙකකින් අරන් එන්න කිව්වා. එතකොට කිව්වා ප්‍රශ්නයක් නැහැ. දැන් රුධිර නාලිකා වර්ධනය වෙලා තියෙන්නේ. රුධිර නාලිකා වලට කිසි ප්‍රශ්නයක් නැහැ. ආයි ක්ලිනික් එන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් වුණොත් අලුතින් ප්‍රශ්නයක් වුණොත් බබාව අනුරාධපුර ක්ලිනික් එකට පෙන්නන්න කියලා. ඉතින් අපි ඒ විදිහට එකෝ ක්ලිනික් එකත් නතර කරා. ROP එක මුලින්ම නතර කරා. ENT ක්ලිනික් එක ඊට පස්සේ ස්වර තන්ත්‍ර වැඩිලා දෙපාරක් බැලුවා කැමරා දාලා. ස්වර තන්ත්‍ර වැඩිලා ඊට පස්සේ ENT එක නතර කරා. ඊට පස්සේ NG එක ENT එකේ නිගමනින් පස්සේ තමයි NG එක ගැලෙව්වේ. මොකද ස්වර තන්ත්‍ර වැඩිලා දැන් ප්‍රශ්නයක් නෑ. බබා මේ ස්පීච් තෙරපි එකකින් බැලුවා බබාට ගිලින්න පුළුවන්ද ඒ හැමදේම. ඒ විදිහට බලලා මේ ගැලෙව්ව බටේ. ඒ වුණාට ස්පීච් තෙරපි බේබි ක්ලිනික් එකයි නතර කරේ නැහැ. ඔහොම ටික කාලයක් යද්දී බබා අවුරුද්දයි මාසෙන් ඇවිදින්න ගත්තා. ඒ ඇවිදින්න අරගද්දී එයා ඇවිද්දේ කකුල ඇදේට. ඒ කියන්නේ හරහට තියා තමයි ඇවිදින්න ගත්තේ. ඊට පස්සේ මේ මම අපේ බේබි ක්ලිනික් එකේ සර්ට මේ ડોක්ටර් කිව්වට පස්සේ ડોක්ටර් කිව්වා මේ ලොකු සර්ට පෙන්නන්න ඕනේ කියලා. ඔහොම මේ ගිහිල්ලා ඉතින්
ලොකු සර්ට පෙන්නුවා. පෙන්නලා ඉවර වෙලා ડોක්ටර් කිව්වා විකලාංග ක්ලිනික් එකට බබාව දාමු කියලා. ඊට පස්සේ විකලාංග ක්ලිනික් එකෙන් ඒ කියන්නේ බබාගේ එක්ස්රේ එකක් ගත්තා. උකුල් ඇටේට ප්‍රශ්නයක් වෙලාද බලන්න. ඇත්තටම උකුල් ඇටේට කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඊපස්සේ විකලාංග ක්ලිනික් එකේ ડોක්ටර් කිව්වා මේ ලොකු ડોක්ටර් කිව්වා මේ බබාගේ ඇත්තටම අපේ වගේ කකුලේ වක්ක නැහැ. යට වක්ක නැහැ. තනිකර ෆ්ලැට්. ඒ කියන්නේ පොළවටම මේ අඩිය තිබ්බාම පොළවටම අඩිය තියෙනවා. අපේ වගේ මැදින් වක්ක නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට යන්නේ කිව්වා. ඒ නිසා මේ වක්ක හැදෙන්නේ කියන්නේ මෙයාව බැඩ්මින්ටන් ගස්සන්න එහෙම මේවා කරලා ඇත්තට මෙයා බැඩ්මින්ටන්වත් ගහන වයසක නෙමෙයි. අවුරුද්දයි මාස ගාණක් එතකොට. මේ මට කාලේ මතක නෑ. ඉතින් ඔහොම ටිකක් කල් යද්දී මේ අපේ බබාගේ බේබි ක්ලිනික් එක ඒ කියන්නේ ලොකු බබාලා ඉන්නේ ක්ලිනික් එකට මාරු කරා. ඒතර අවුරුදු 2යි මාස 7ක් මාස 6ක් විතර. ඊට පස්සේ මාරු කරා. මම එතකොටත් යනවා විකලාංග ක්ලිනික් එක. ඒකට මාස 6න් එන්න මේ විදිහට එහෙම තමයි කිව්වේ. ඉතින් ඊට පස්සේ මේ ඒ ක්ලිනික් එකට මාරු කරාට පස්සේ ඒකේ ලොකු මැඩම් කෙනෙක් හිටියේ. මට කොහමද රතු නම්බර් දෙන්නේ අපිට. පස්සේ මැඩම්ව හම්බෙන්න ගියාට පස්සේ මැඩම් කිව්වා ඒ පැත්තේ සයිඩ් එකේ අතත් එහෙමද කියලා. මං කිව්වා අත නන් නැහැ මැඩම් කකුල විතරයි තියෙන්නේ කියලා. පස්සේ මැඩම් කිව්වා මම්මා මේ බබාගේ MRI එකක් කරන්න ඕනේ. ඒ අතරේ ස්නායු ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්නත් ඕනේ කියලා. පස්සේ මං අහුවා ඇයි මැඩම් මොකක් හරි ලොකු ප්‍රශ්නයක්ද? මේ ඊට පස්සේ කිව්වා අම්මා මේ බබාගේ ඒ කියන්නේ මොළයට රුධිර වහනයක් හෝ මොළේ ස්නායු ඩැමේජ් වුණොත් තමයි මේ වගේ දෙයක් වෙන්න ඉඩකඩ තියෙන්නේ කියලා. ඉතින් මම එදා තනියම ක්ලිනික් එකට ගියේ. මට ඒක ඇත්තටම දරා ගන්න අමාරු වුණා. කොහොම හරි එයාගේ මේ අපි ස්නායු ක්ලිනික් එකට රෙජිස්ටර් වුණා. රෙජිස්ටර් වෙලා ඉවර වෙලා ක්ලිනික් එකට ගියා. ගියාට පස්සේ ස්නායු ක්ලිනික් එකේ මැඩම් මේ කිව්වා අම්මා ලබන සතියේම ඇඩ්මිට් වෙන්න. මේ බබාට බෙහෙත් එකක් විදින්න තියෙනවා. ඒ බෙහෙත් එක පිටින් ගන්න බෑ. පිටින් ගන්න ගියොත් ලක්ෂයක් වෙනවා. බෙහෙත් නැති වීගෙන යන්නේ. ඒ හින්දා ලබන සතියේම ඇඩ්මිට් වෙන්න කියලා ඇඩ්මිට් වෙලා අපි ඇඩ්මිට් උනේ ගිය අවුරුද්දේ මේ නොවැම්බර් 18 19 බෙහෙත් එක විදලා දවස් 7ක් අපි තෙරපි කරා. ෆිසියෝതെරපි කරා. තෙරපි කරලා තමයි ගෙදර ගෙන ආවේ බබාව. ඊට පස්සේ ගෙදර ගෙනල්ලත් අපි එක්සර්සයිස් කරා. එක්සර්සයිස් අදටත් කරනවා යාට. ඊට පස්සේ එයාට මේ ඒ කියන්නේ මහා මෙත්තා පදනමේ සපතු දෙකක් හදන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ කකුලේ වක්ක හැදෙන්න සපතු දෙකක් දාන්න ඕනේ කිව්වා. ඊට පස්සේ අපි සපතු දෙකක් දැන් දානවා. සපතු දෙකක් දානවා. මේ ඊට පස්සේ ටික කාලයක් යද්දී මේ දැන් මේ මෑතක ඉඳන් එයා ඒ පැත්තේ සයිඩ් එකේ අතත් මේ ඒ කියන්නේ වැඩ කරනවා අඩු වෙන්න ගත්තා. පස්සේ දැනට එයා ස්පීච් තෙරපි යනවා, නියුරෝ ක්ලිනික් යනවා, ඔය බේබි ක්ලිනික් එකට යනවා, ෆිසියෝതെරපි යනවා, ඔකියුපේෂනල් තෙරපි යනවා. ඒ අතට ෆිසියෝതെරපි කකුලට. ඉතින් වම් පැත්ත සයිඩ් එකට බලපාලා තියෙන්නේ මොකද්ද? MRI report අපි MRI එක කරා. MRI report එකෙන් තියෙන්නේ එයාගේ මොළේ දකුණු පැත්තේ ස්නායු වගේ ඩැමේජ් වෙලා ඒක බලපෑලා තියෙන වම් පැත්ත සයිඩ් එකට. ඉතින් දැනට අතයි කකුලයි විතරයි. ડોක්ටර්ස්ලා කියනවා 100%ක් ඒ කියන්නේ හොඳ කරගන්න අමාරුයි. ඒත් අපි උත්සාහ කරමු කියලා. ඉතින් මට ලොකුම ඔළුවේ තියෙන ලොකු බරක් නිදහස් වෙන්නේ එයාගේ බුද්ධි මට්ටමට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. බලපාලා තියෙන අර විදිහට. ඇත්තටම හෙමිප්ලේජියා කියන ලෙඩේ තමයි අපේ සුද්ධිට හැදිලා තියෙන්නේ. එයා දැන් බෙහෙත් බොන කෙනෙක්. ඉතින් ඒවට තමයි අපි අනුරාධපුරේ හොස්පිටල් එකට යන්නේ ක්ලිනික් වලට. ක්ලිනික් වලට මාසෙට 5 සැරයක් විතර යනවා. ඉතින් දැන් මම මේ සැරේ කරේ ලබන මාසේ ක්ලිනික් 3ක් එක දවසට දාගත්තා. මොකද අපිට එහෙම නිතරම යන්න අමාරු නිසා. ඉතින් මං ඔයාලත් එක්ක කිව්වනේ අපේ සුද්ධි ගැන හැමදේම කියනවා කියලා.
ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. මං කියන්නේ කිසිම අම්මෙකුට තාත්තෙකුට මේ වගේ දෙයක් මේ වගේ දුකකට මුහුණ දෙන්න ලැබෙන්න එපා කියලා. අපි හැමදේම සතුටින් බාර ගන්නවා. ඇත්තටම අපිට ලස්සන චූටි මැණිකක් හම්බෙලා ඉන්නේ. එයාව ඇස් දෙක වගේ බලා ගන්නවා. මං කියන්නේ අත්දැකීම් තියෙන අම්මෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා මාත් එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න. මම මගේ අත්දැකීම බෙදාගත්තා. මම මේ දේවල් කියන්නේ ඔයාලට. මට මගේ අවුරුදු 22කින් මට මගේ දරුවා හම්බුනේ. දැන් අවුරුදු 25 සම්පූර්ණ වෙනවා මේ නොවැම්බර් වලට. මේ ලැබුණු අත්දැකීම ඒ කියන්නේ මේ විදිහට අත්දැකීමක් කාටවත් ලැබිලා නැතිද? ලැබිච්ච අයත් ඇති. ඒනට මට මේ තරම් දරා ගැනීම ශක්තියක් කොහොම ආවද කියලා හිතා ගන්න බෑ. මගේ හස්බන්ඩ් මාගේ පිටිපස්සේ හිටපු හින්දා තමයි මම අදටත් සතුටු වෙන්නේ. ඒ කියන්නේ මට මේ මූණ දීපු හැම දෙයකටම උදව් කරපු ගොඩ අය හිටියා. මම ඒ හැමෝටම පින් දෙනවා. අදටත් එහෙමයි. මේ හස්බන්ඩ් හෙවණැල්ල වගේ ඉන්න හින්දා තමයි අදටත් මේ හැමදේම අපි කරගෙන යන්නේ. ඉතින් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.